මට කැමති නම් යාළුවන්ට කිය ඉන්න එපා. කෙලින්ම ඇවිත් මට කියන්න. පුතා හෙට ක්ලාස් නිවාඩු. තාත්තේ හෙට අපිට ක්ලාස් නැල්ලු. අපි බීච් යමු. හෙට මට එන්න වෙන්නේ නැහැ සුදු. අනිද්දා මීට් වෙමු. හෙට ඔෆිස් එකේ මීටින් එක කැන්සල්. අපි හෙට හම්බෙමු. මේ පැටියෝ හෙට පොඩි වැඩක් දාගත්තා. අපි වෙන දවසක හම්බෙමු. පුතා හෙට ක්ලාස් නිවාඩු නෑ අනිවාර්යෙන් එන්න. මොකක් ටීචර්? උඹල හැමෝම කොටු පැනපල්ලකෝ. යම ලෝකෙට ආවම මං උඹලා ගැන බලා ගන්නම්. දැන් මේ ඇක්සිඩන්ට් එකට මහත්තයාගේ අතෙත් වැරද්දක් තියෙනවා. පාරේ ඇවිදිනකොට උනත් ඔයිට වඩා අවධානයෙන් ඇවිදින්න ඕනේ. සර් මං ගේ ඇතුලේ බත් කකා හිටියේ. 80 අග 90 මුල ඉපදුන අයගෙන් තාමත් කසාද බැඳලා නැති අය දැන් බදින එක තේරුමක් නැහැ. ඉතුරු ටිකත් ඔහොම ඉඳලා ඇඳ ළඟ ටැප් එකක් හයි කරගන්න. පැයට 5000යි. දෙන්න මෙනව නම් අටකට කරමු. ඔයාලා කියන තැනට යමු. මොකද කියන්නේ පරක්කු වෙනවා. අද මම වියෝ චැලෙන්ජ් එකට තෝරගත්තේ නැති වෙච්ච සැටලයිට් එකක් හොයාගෙන අභ්‍යවකාශගත වීම. මේ තියෙන්නේ අපි හැමෝම සල්ලි දාලා අපිට අරපු චීචීගේ සැටලයිට් එක. මම දැන් මේක අරන් එනවා ඔතනට. ඔහේ අතුල්ලද්දි හරිම සනීපයි. කුණු 40යි උඹේ පිටේ. කසාදේ අරවා මේවා කරගෙන ඉවරද ළමයෝ දැන්? කසාදේ නම් ඉවර නෑ ආන්ටි. අරවා මේවා නම් කීප සැරයක්ම කරලා ඉවරයි. සෑහෙන ගේමක් ගහලා සෙනසුරු වලට ආවා. එනකොට මේ මාතර කැරියා එහෙත් කඩයක් දාගෙන. මම මේක මෙහෙම අරගෙන මෙහෙම දැම්මා. ලක්ෂ 5යි. ඔයා කෙල්ලගේ වැඩිපුර මාස මොනවටද? පුකට.